නාගරික මන්ත්‍රීණියගේ නම දුරකථන අංකයේ බත් පැකට්වල ශ්‍රීනා ප්‍රසන්න ජයසූරියගේ සටහන නාගරික මන්ත්‍රීවරයාගේ නම සහ ජංගම දුරකථන අංකයේ සඳහන් බත් පාර්සල් කීපයක්ද එම රූපරාමුවල ඇතුළත් කර තිබෙනවා. ආපදාවේ නවතැන් වූ පිරිසකට බත් පාර්සල් බෙදා දීමේදී එම් බත් පාර්සල් වල ගම්පහ දිස්ත්‍රික්කයේ නගර සභාවක සමගි ජන බලවේගයේ පක්ෂ නියෝජනය කරන මන්ත්‍රීවරයාගේ ඇගේ නම තනතුර සහ ජංගම දුරකථන අංකයේ සඳහන් කරලා තියෙනවා. එම ජංගම දුරකථන අංකයට බත් පාර්සල් ලබාගත් බවට පැවසෙන පුද්ගලයෙකු නාගරික මන්ත්‍රීවරයාට කතා කර මැඩම් බත් පුදුම රහක් තියෙන්නේ. ඒකට සූති කරන්නයි කතා කළේ කියන අයරුද. තවත් අයෙක් මැඩම් බත් පාර්සලේ තිබුණේ බත් විතරයි. ව්‍යංජන මොකුත් තිබුණේ නැහැ. ඒ ව්‍යංජන ටික අරන් යන්න එන්න වශයෙන් තමයි කතා කරලා තියෙනවායි කියලා සඳහන් කර තිබෙන්නේ. තමා බත් පාර්සල් බෙදා දුන්න නිසා මගේ ආධාරකරුවෙක් මගේ නම නාගරික මන්ත්‍රීකම හා දුරකථන අංකය සඳහන් කරන්නට ඇති බවත් ඔයගොල්ලෝ මාව බයිට් එකට ගන්න හදනවාද යනුවෙන් විමසන අයරුත් සමාජ මාධ්‍ය සැරිසරන ඒ හඬපටේ එලෙස සටහන් කර තිබෙනවායි කියලා තමයි ඒ සටහනේ වාර්තා කර තියෙන්නේ. මොනවා වුණත් ඉතින් එහෙම බයිට් එකට ගත්ත එක වැරදි. මොනවා වුණත් දුන්නේ කවුද? ඊළඟ ඡන්දිති ඡන්දයක්නේ බත් පැකට් එකක් කියන්නේ එක ඡන්දයක්. බත් පැකට්ටයක් කියන එක ඡන්දයක්. ඒ බත් පැකට්ටේ තාත්තයි පුතයි කෑව පුතා ලොකු වෙලා හිටියොත් එහෙම ඡන්දෙ දෙන්න වයස හිටියොත් ඡන්ද දෙකයි. තාත්තයි පුතාලා දෙන්නෙක් කෑව පුතයි දුවයි ඡන්ද තුනයි. ඒ නිසා එම තමයි සීල් එක ගැහුවයි කියලා. මොකද වෙන්නේ? ඉස්සර සීල් ගැහුවේ අපි කෙසෙල් ගෙඩියේ. දැන් ගහන්නේ බත් පැකට් එකේ. ඒ තමයි සිස්ටම් එක හැමතැනම හැමෝම චේන්ජ් කරලා. එම තමයි ගම් වතුරේ තියෙන දේශපාලනය. ඒකට කියන්නේ ෆ්ලඩ් පොලිටික්ස් කියලා. මලමිනියේ තියෙන දේශපාලනයක්. ඒකට කියන්නේ ඩෙඩ් බොඩි පොලිටික්ස් කියලා. හැමතැනම පොලිටික්ස් තමයි. ඔයගොල්ලෝ හිතේ මොනවද? ඇස්බෙස්ටස් දහඩුවේ කම්පියුටර් එකේ සුහුරු පන්ති කාමරේ සක්වලේ ඒවා සිල් රෙද්දේ ඒවා විතර කියලාද? නෑ නෑ. හැමතැනම